පළමු මෝටර රථය ලෙස අපට හමු වී ඇත්තේ 1994 වර්ෂයේ ලියාපදිංචි කරන ලද නිසාන් සනි වර්ගයේ මෝටර රථයකි. මේ මෝටර රථය එන්ජින් ටියුන් අප් එකක් කර ඇති අතර තෙල් ඉතානක තත්ත්වයේ වැඩ කරන මෝටර රථයක් වන අතර AC සියල්ල ඉතානක තත්ත්වයේ වැඩ කරයි. ඇලෝ වීල් ටයර්ද සමගින් එන්ජින් රනින් කන්ඩිෂන් ඔරිජිනල් ඩිකි එන්ජින් රූම් ද සමගින් පවර් ඔප්ෂන් වලින් සමන්විත වන අතර පවර් ස්ටීරින් වීල් ද සමන්විත වේ. දැනට ඉතානාග තත්ත්වයේ පවතින බව අයිතිකරු විසින් පසු සිටින මෝටර රථය ඔබට කුරුණෑගල ප්‍රදේශයේ පවතින අතර මුදලින් ලක්ෂ 17.75ක් කියලා තමයි කියන්නේ. දැම පහතින් දක්වා දුරකථන අංක නැවත මෝටර රථය අයිතිකාරය කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් ඊළඟට 15 ඩෑස් නම්බර් මෝටර රථයක් හමු වී ඇති අතර මෝටර රථය මුදල් හදිසියක් මත විකිණීමට ඇති බව මේ අයිතිකරු විසින් පසු සිටින අතර ඔරිජිනල් බොඩි කන්ඩිෂන් වලින් සමන්විත මෝටර රථය එන්ජින් රනින් කන්ඩිෂන් 100%ක් වන අතර සියලු ලියකෙවිලි අංග සම්පූර්ණ මෝටර රථයක් වේ. ඔරිජිනල් පේන්ට් සමන්විත වන අතර මුදලින් ලක්ෂ 11.75ක් කියලා තමයි කියන්නේ. දැම්ම පාතින් දක්වා දුරකථන අංක නැවත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න ඩෝල්ෆින් වෑන් හොයන කට්ටියට ගෙනලා තියෙනවා සුපිරි කන්ඩිෂන් තියෙන ඩෝල්ෆින් වෑන් එක. මේ වෑන් එක ඩුවල් AC වෑන් රථයක් වන අතර දැනට එන්ජින් රනින් කන්ඩිෂන් ඉතාලක තත්ත්වයේ පවතින කොට මොඩල් මාදිලියේ වෑන් රථයක් වේ. මේ වෑන් රථය ඔරිජිනල් පොත්පත් සමගින් පවතින අතර වෑන් රථය දැනට පවතින්නේ දැනට ගම්පොළ ප්‍රදේශයේ පවතින මේ වෑන් රථය මුදලින් ලක්ෂ 56ක් කියලා තමයි කියන්නේ. දැම්ම පාතින් දක්වා දුරකථන අංක වලට තමයි වෑන් රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ 301 නම්බර් ඩිවෝ වර්ගයේ මෝටර රථයක්. මෝටර රථයේ කන්ඩිෂන් තත්ත්වය අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර මෝටර රථයේ සියලු ක්‍රියානංග ලෙස සම්පූර්ණ කර ඇති අතර AC වලින් සමන්විත වේ. රිවර්ස් කැමරා පවර් ඔප්ෂන් සමගින් ෆුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර AC සියල්ල අනංග ලෙස වැඩ කරන අතර ටයර් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින අතර පේන්ට් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. මෝටර රථය ගන්න කෙනෙක්ට හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අධිකාරිය විසින් පවසා සිටින අතර ඔරිජිනල් පොත්පත් සමගින් සමන්විත මෝටර රථය දැනට පවතින්නේ කුරුණෑගල ප්‍රදේශයේ වෙන අතර මුදලින් ලක්ෂ 13.80ක් කියලා තමයි කියන්නේ. දැන් මහදින් දක්වා දුරකථන අංක වලට මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් ඊළඟට 1989 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෙම වෑන් රථය අපට හමු වී ඇත. මේ වෑන් රථයේ එන්ජින් කන්ඩිෂන් ඉතාලක තත්ත්වයේ පවතින අතර දොර 4 වෑන් රථයක් වේ. දැනට දිනුම් කිසිවක් නොමැති මේ වෑන් රථය අලුත් බැටරියක් ද සකසා ඇති අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මේ වෑන් රථය ඔබට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. ඇලෝ වීල් ටයර් ද සමගින් සමන්විත මේ වෑන් රථය රිවර්ස් කැමරා වලින් සමන්විත වේ. 50 ඩයස් වෑන් රථය මුදලින් ලක්ෂ 42.90ක් කියලා තමයි කියන්නේ. දැන් පහතින් දක්වා දුරකථන අංක නැත. මෙන්න එක අයිතිකාරය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ Mazda Demio වර්ගයේ G නම්බර් මෝටර රථයක්. මෝටර රථය දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින මෝටර රථයක් වන අතර පවර් ස්ටීරින් වීල් වලින් සමන්විත පුල් ඔප්ෂන් මෝටර රථයක් වේ. ටයර් කන්ඩිෂන් එන්ජින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින අතර ඇතුළත කන්ඩිෂන් තත්ත්වයේදී අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. 2001 වර්ෂවල ලියාපදිංචි කරන ලද මෝටර රථය මුදලින් ලක්ෂ 13.75ක් අතර ලබා දී රැගෙන යාමට හැකි වන අතර පිනෑස් ලෙස 42053ක් තියෙනවා. කොට්ටා ප්‍රදේශයේ පවතින දැම්ම පහතින් දක්වා දුරකථන අංක නැවත මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට ප්‍රහමු වී ඇත්තේ 1997 2007 වර්ෂවල ලියාපදිංචි කරන ලද Mazda Brownie වර්ගයේ වෑන් රථයක්. වෑන් රථය P නම්බර් වෑන් රථයක් වන අතර දැනට ඉතා හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවතින බව අධිකාරිය විසින් පවසා සිටිනවා. පිටත කන්ඩිෂන් තත්ත්වය උඩ දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකි වන අතර ටයර්ද ඇලෝ වීල් ටයර් ද සකසා ඇති අතර ඇතුළත කන්ඩිෂන් තත්ත්වය උඩ දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකියි. ෆුල් ඔප්ෂන් වෑන් රථයක් වන අතර රනින් කන්ඩිෂන් ඉතාලක තත්ත්වයේ පවතින වෑන් රථයක් වේ. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර මෙම වෑන් රථය මුදලින් ලක්ෂ
ලක්ෂ 1675ක් අතින් ලබා දී රැගෙන යාමට හැකිවන අතර පිනෑස් ලෙස 84000න් 55ක් ගෙවීමට ඇති අතර දැම පහතින් දක්වා ඇයි දුරකථන අංක වනවා තමයි මේ නැති අයිතිකාරය කන්ටැක්ට් කර. මීළඟට අපට හමු වී ඇත්තේ 1995 වර්ෂවලදී ආරංචි කරන ලද නිසාන් වැනට් වර්ගයේ වෑන් රථයක් වන අතර 56 නම්බර මෙම වෑන් රථය AC adjustable seat power steering wheel වලින් සමන්විත හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින වෑන් රථයක් වන අතර රනින් කන්ඩිෂන් 100ක් වන අතර ඇලෝ වීල් ටයර් වින්ද සමන්විත වේ. ඇතුළත ෆුල් කාපට් එකක් කර ඇති අතර වෑන් රථය මුදලින් ලක්ෂ 2675ක් කියලා තමයි කියන්නේ. දැන් මේ පාතින් දක්වා දුරකථන අංක වනවා තමයි මේ වෑන් රථය අයිතිකාරය කන්ටැක්ට් කරගන්න. මීළඟට අපට හමු වී ඇත්තේ 2015 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මයික්‍රෝ MX වර්ගයේ මෝටර රථයකි. මෝටර රථය දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින අතර පුල් ඔප්ෂන් මෝටර රථයක් වේ. මිනුව ජියර් පත්‍යක් සහිත පුල් ඔප්ෂන් එන්ජින් රනින් කන්ඩිෂන් 100ක් වන මෝටර රථයක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මේ මෝටර රථය මුදලින් ලක්ෂ 10.75ක් අතින් ලබා දී ඉතිරිය පිනෑස් එකක් දැනට තමා ඇති අතර පිනෑස් ලෙස ලක්ෂ ගෙවන්න ගන්නවා නම් පිනෑස් ලෙස 72000න් 57ක් ගෙවන්න තියෙනවා මේ මෝටර රථය ලෙස මුදලින් ලක්ෂ 10.75 දී අරන් යනවා. දැන් පහතින් දක්වා දුරකථන අංක වල තමයි මෝටර රථය අයිතිකාරය කන්ටැක්ට් කරගන්න.